ගෑනු අය කැමති Taman නොකියන දේ තේරුම් ගන්න පිරිමින්ට, ඒ වගේම පිරිමි අය කැමති හිතන දේ කියන ගැහණු අයට. මේක හරියම ප්‍රසිද්ධ වාක්‍යයක්. ගොඩාක් වෙලාවට මම දකිනවා රිලේෂන්ෂිප් ඇතුලේ මෙතන තියෙන ආදරය ගැන ප්‍රශ්නයක් නෙවෙයි, ඇත්තටම කමියුනිකේෂන් එක ගැන ප්‍රශ්නයක්, sannivedanaya ගැන ප්‍රශ්නයක්. මොකද sannivedanaya කියලා කියන්නේ සම්බන්ධතාවයක කී එක. ඉතින් ගැහණු අය හිතනවා අපි හිතන දේවල් පිරිමි කෙනෙක් තේරුම් ගන්න ඕනේ කියලා. අනේ ඉතින් පිරිමි කෙනෙකුට පරචිත්ත විචාරණ ඥානය අනුන්ගේ හිත කියවන්න පුළුවන්කමක් නැහැ අපිව තේරුම් අරගන්න. ඒ වගේම පිරිමිත් හිතනවා ගොඩාක් වෙලාවට ගෑනු කෙනෙක් ඒ විදිහට සයිලන්ට් ට්‍රීට්මන්ට් එකක් හරි තරහ වෙලා හරි කතා කරන්න නැතුව හරි ඉන්නකොට එයාට ඕනේ ලොකු ඒක මොකද උනේ කියලා ලොකු එක්ස්ප්ලেইন කරන එකක්. ඊළඟට එතන ඕනේ ලොකු ලොජික් එකක්. එතන ඕනේ මට මේක තමයි උනේ කියලා ලොකු දෙන්න එක්ස්ප්ලනේෂන් කියලා නෑ. ගොඩාක් වෙලාවට ඒ වගේ තැනකදී ගෑනු කෙනෙකුට උනේ බර උත්තර නෙවෙයි, ඉමෝෂනල් සපෝට් එකක්. හරියට මට ඔයාව දැනෙනවා, මට ඔයාව තේරෙනවා කියලා පොඩි හග් එකක්, කිස් එකක් වෙන්න පුළුවන්. හරීම පුංචි තැනකින් මේ ඉවර කරන්න පුළුවන් දේවල් ගොඩාක් වෙලාවට දුරකට අරගෙන යන්නේ අපි දෙගොල්ලෝ මේ හිතන විදිහ, දැනෙන විදිහ තියෙන වෙනස දන්නේ නැති නිසා. ගෑනු සහ පිරිමි අපි කියලා කියන්නේ අපි එකිනෙකාට ගොඩාක් වෙනස්. ඒක අපි අපේ හෝමෝන්ස් වලින් වෙනස්, අපි සයිකොලොජිකල්, බයොලොජිකල් මේ හැම දෙයකින්ම අපි වෙනස්. අපි හෝමෝන්ස් වලින් වෙනස්. ඊළඟට අපි ගොඩාක් වෙලාවට අපේ බ්‍රේන් එකෙන් වෙනස්. අපේ බ්‍රේන් එක හැදිලා තියෙන විදිහෙන් අපි වෙනස්. ඒ නිසා අපිට ගැහණු කෙනෙක් විදිහට, අපිට දැනෙන විදිහට, අපිට හිතන විදිහට, අපිට ගඳ සුවඳ පවා දැනෙන විදිහට නෙවෙයි පිරිමි කෙනෙකුට ඒ දේවල් දැනෙන්නේ. ඒ නිසා අපි මේ වෙනස තේරුම් ගන්න ඕනේ. මම දන්නවා අපිට මේ වෙනස නිසා 100%ක්ම පර්ෆෙක්ට් වෙලා හරිම කියන්නේ කිසිම දෙයක් නැති කපල් එකක් වෙන්න බෑ. එහෙම කපල්ස් මේ ලෝකේ නෑ. හැම තැනකම වගේ ආගියුමන්ට්ස් තියෙනවා. හැබැයි අපිට පුළුවන් මේ තියෙන ગેප් එක අඩු කරගන්න පොඩ්ඩක් විතර හරියට අනිත් කෙනාම තේරුම් අරගෙන කමියුනිකේට් කරොත්. ඉතින් ගර්ල්ස් ඔයගොල්ලෝ දැනගන්න ඕනේ ඔයාට එහා පැත්තෙන් ඉන්න පිරිමියට ඔයාව දැනෙන්නේ නෑ. ඔයා සයිලන්ට් ට්‍රීට්මන්ට් දුන්නා කියලා එයාට ඔයාව තේරුම් අරගන්න බෑ. ඒ නිසා වැල්වටාරම් කියන්නේ නැතුව මොනවා හරි දෙයක් තියනවා නම් හරිම සරලව පැහැදිලිව ඒ ගැන කතා කරන්න. මොකද පිරිමි කැමති නැහැ ගොඩාක් ලොකුවට එක දිගට අරගෙන යනවට. ඒගොල්ලෝ කැමති හරිම පොඩියට කමියුනිකේට් කරනවට. පිරිමි වුණත් තමන් එහා පැත්තේ ඉන්න තමන්ගේ ගෑනු කෙනාව, තමන්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ව, වයිෆ්ව පොඩ්ඩක් විතර තේරුම් ගන්න උත්සාහ කරන්න. එයා ඔයා විදිහට නෙවෙයි හිතන්නේ. එයාව හැදිලා තියෙන්නේ වෙනස් විදිහකට. ඒ නිසා එයාව ටිකක් තේරුම් අරගන්න බලන්න. එයාට ඕනේ කරන ඉමෝෂනල් සපෝට් එක දීලා, එයාට ඕනේ කරන්නේ අර චිත්තවේගිකව එයාට ඕනේ කරන්නේ ආදරේ, ඒ වගේ දේවල් දීලා මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ තැන්වලදී විසඳ ගන්න බලන්න. අන්න ඒ තැන්වලදී අපි හිතනවට වැඩිය අර ප්‍රශ්න දුරදි කියන්නේ නැතුව ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. ඉතින් ඕපන් වෙලා කතා කරන්න ගෑනු ළමයින.